ශ්‍රී ලංකාවේ වනාන්තර අතර සැඟවුණු තැනක අදටත් මිනිස්සු විශ්වාස කරන ඇත්තද නැත්නම් පුරාවෘත්තයක්දා කියලා නොදන්නා අභිරහස් උල්පතක් තියෙනවා. මේක සාමාන්‍ය වතුර උල්පතක් නෙවෙයි, මේක තමයි කිරි අම්මා උල්පත කියන්නේ. කතාවක් තියෙනවා. පුරාණ කාලෙක කිරි අම්මා කියන දේවි ස්වභාවයක් තියෙන මව් චරිතයක් මෙතන ජීවත් වුණා කියලා. ඇය අසරණ මිනිස්සුන්ට උදව් කරලා දරුවන්ට ආශිර්වාද කරලා කිරි වගේ ජීවිතය දුන්නා කියලා විශ්වාස කරනවා. එක දවසක ඇය අතුරුදන් වෙනවා. ඒත් ඇය ගියා කියලා කියන තැනින් වතුර උල්පතක් අදටත් හමු වෙනවා. හැබැයි මේ වතුර සාමාන්‍ය වතුරක් වගේ නෙවෙයි කියලා මිනිස්සු කියනවා. එය කිරි වගේ මෘදුයි, සුවය දෙන්න පුළුවන් යයි පැවසෙනවා. දරුවන් නැති අම්මලා බලාපොරොත්තු අහිමි මිනිස්සු මෙතනට බොහෝ සෙයින් පැමිණෙනවා. එකම හේතුවකට. ඇය අදටත් මෙතන ඉන්නවා කියන විශ්වාසය මත ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා යයි මතයක් තිබෙනවා. කෙනෙක් කියනවා මේක දේවාරුමයක් කියලා. තව කෙනෙක් කියනවා මේක ස්වාභාවික පිහිටීමක් විතරක් කියලා. ඇත්ත කුමක්ද කියලා තවමත් කවුරුත් හරියටම දන්නේ නැහැ. මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ඇත්ත නෙවෙයි, විශ්වාසය. තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න.